පරණ තරාවුණු පෙම්වතා හෝ පෙම්වතිය නැවත යාළු කරගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඒකට ලොකු ඉවසීමක්, අවංකකමක් වගේම නිවැරදි ප්‍රවේශයක් අවශ්‍යයි. ඔබ දෙන්න අතර තිබුණු ප්‍රශ්නය මොකක් වුණත් නැවත ඇයව හෝ ඔහුව දිනාගන්න උදව් වෙන පියවර 10ක් උදාහරණත් එක්කම මම අද ඔයාලට කියලා දෙනවා. එහෙනම් දිගටම වීඩියෝවත් එක්ක රැඳෙන්න. කාලය සහ අවකාශය ලබා දෙන්න. තරහ වුණ ගමන් එක දිගට මැසේජ් කරන්න හෝ කෝල් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ එයා තවත් කේන්ති ගන්න එකයි. දෙන්නටම ප්‍රශ්න දිහා නිදාසේ බලන්න ටික දවසක් ඉඩ හරින්න. උදාහරණයක් විදිහට අපි දෙන්නටම දැන් ටිකක් කේන්ති ගිහින් ඉන්නේ. ඒ නිසා මම ඔයාට කරදර කරන්නේ නෑ. හිත නිදහස් වුණාම අපි කතා කරමු කියලා එක මැසේජ් එකක් දාලා දවස් කිහිපයක් නිශ්ශබ්දව ඉන්න. අවංකවම සමාව ඉල්ලන්න. වැරද්ද කාගේ වුණත් සම්බන්ධය බේරගන්න ඕනේ නම් මුලින්ම සමාව ඉල්ලන්න පසුබට වෙන්න එපා. හැබැයි ඒ සමාව ඉල්ලීම නිදහසට කරුණු කියා කරන එකක් නොවිය යුතුයි. උදාහරණයක් විදිහට එදා මම හැසිරුණු විදිය වැරදි. මම ඔයාගේ හිත රිද්දුවා. ඒ ගැන මට ඇත්තටම කනගාටුයි. මට සමාවෙන්න. මෙන්න මේ වගේ එයාට හිත හොඳින් කතා කරන්න. ප්‍රශ්නයේ මුල සොයාගෙන එය පිළිගන්න. ඔයාලා අතර නිතරම රණ්ඩු වෙන්න හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න. ඔබ අතින් උන වැරද්දක් නම් එය පිළිගන්න. ඒකෙන් එයාට හිතෙනවා ඔබ දැන් පරිණතයි කියලා. උදාහරණයක් විදිහට මම ඈතකදී ඉඳන් ඔයාගෙන හොයලා බැලුවේ අඩුවෙන්. මට තේරෙනවා මගේ වැඩත් එක්ක මට ඔයාව මැගහැරුණා. ඒක මගේ වැරද්ද කියලා එය පිළිගන්න. වෙනස් වීමට සූදානම් බව ක්‍රියාවෙන් පෙන්වන්න. මං ආයේ එහෙම කරන්නේ නෑ කියලා වචනෙන් විතරක් කීම ප්‍රමාණවත් නැහැ. ඔබ ඇත්තටම වෙනස් වෙන්න උත්සාහ කරනවා කියලා එයාට පෙනෙන්න අරින්න. උදාහරණයක් විදිහට ඔබ නිතරම වෙලාවට වැඩ කරන්නේ නැති කෙනෙක් නම් ඊළඟ වතාවේ කතා කරනකොට හෝ හමු වෙනකොට નિયમિત වෙලාවටත් කලින් ඇවිත් ඉන්න. අතීතයේ සුන්දර මතකයන් මතක් කරන්න. එයාගේ කේන්තිය ටිකක් නිවුණට පස්සේ ඔබ දෙන්නා සතුටෙන් හිටපු කාලේ ගත්ත පින්තූරයක් හෝ දෙන්නටම විශේෂ සිදුවීමක් මතක් කරලා මැසේජ් එකක් දාන්න. උදාහරණයක් විදිහට අද මං අර අපි දෙන්න ආසම සින්දුව ඇහුවා. මට එක පාරටම ඔයාව මතක් වුණා. අපි එදා ඒ වැස්සේ ගිය හැටි මතකද? අන්න ඒ වගේ පරණ සිදුවීමක් මතක් කරන්න. වැරදි සෙවීම සහ චෝදනා කිරීම නවත්වන්න. නැවත කතා කරන්න ලැබුණු වෙලාවක ඔයත් එදා මෙහෙම කරානේ කියලා පරණ කුණු කන්දවල් ඇදලා ගන්න එපා. අතීතය අමතක කරලා අලුතින් පටන් ගන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට එයා පරණ කතාවක් ඇදලා ගත්තත් ඔව් ඒ දේවල් වලින් අපි දෙන්නටම රිදුනා. හැබැයි මට ඕනේ ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න කියලා කතාව ලස්සනට වෙනස් කරන්න. එයාගේ පැත්තෙනුත් ඇහුම්කන් දෙන්න. ඔබට කියන්න තියෙන දේ විතරක් කියවන්නේ නැතුව එයාගේ හිතේ තියෙන පීඩනය දුක පිට කරන්න ඉඩ දෙන්න. එයා බනිනවා නම් ඒකත් අහගෙන ඉන්න. උදාහරණයක් විදිහට එයා කේන්තියෙන් කතා කරනකොට මැද්දට පනින්නේ නැතුව ඔයා කියන දේ හරි මට ඔයාගේ දුක තේරෙනවා. මං ඒක නිවැරදි කරන්නම් කියලා ප්‍රශ්නය මගහරින්න. පොඩි නමුත් අර්ථවත් තෑග්ගක් ලබා දෙන්න. ලොකු සල්ලි තෑගි ඕනේ නෑ. එයා ආසම කරන කෑමක්, චොක්ලට් එකක්, එහෙමත් නැත්තම් එයා ආසම කරන පොතක් වගේ දෙයක් කාඩ් එකක් එක්ක යවන්න. උදාහරණයක් විදිහට එයා ආසම මල් වර්ගයක් සමග තාමත් මගේ හිතේ ඉන්නේ ඔයා විතරයි කියලා ලියපු පොඩි සටහනක්
එයාගේ යාළුවෙක්ගේ අතේ හෝ ඩෙලිවරි සේවාවක් මගින් එයාට යවන්න. විශ්වාසවන්ත පොදු යාළුවෙකුගෙන් උදව් ගන්න. ඔබට කෙලින්ම කතා කරන්න බැරි මට්ටමක ඉන්නවා නම් දෙන්නටම හිතවත් ප්‍රශ්න අවුස්සන්නේ නැති හොඳ යාළුවෙක් ලවා ඔබ එයා ගැන තාමත් දුක් වෙන බව ආදරය කරන බව කියවන්න. උදාහරණයක් විදිහට යාළුවා ලවා මෙහෙම කියවන්න පුළුවන්. මචං එයා නැතුව මාර විදියට මට අප්සෙට්. එදා ඒ වුණ දෙයට මම මාර විදියට පසුතැවෙනවා. අන්න ඒ වගේ එයා ලවා ඒක කියවන්න. මුහුණට මුහුණ හමු වී කතා කරන්න. මෙසේජ් එකක් හෝ කෝල් වලින් ප්‍රශ්න විසඳන්න ගියාම අදහස් වැරදි විදියට වටහා ගන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා පුළුවන් නම් දෙන්නා විතරක් ඉන්න නිදහස් නිහඬ තැනකදී හමු වෙන්න අවස්ථාවක් ඉල්ලන්න. උදාහරණයක් විදිහට අපි ෆෝන් එකෙන් කතා කරලා වැඩක් නැහැ. මට ඔයාව විනාඩි 5කට විතරක් හම්බ වෙන්න ඕනේ. මං ඔයාට කරදර කරන්නේ නැහැ. මට කියන්න තියෙන දේ විතරක් අහලා ඔයා තීරණයක් ගන්න කියලා හමු වෙන්න අහන්න. S2 දෙස බලා කතා කරන විට ආදරය නැවත අවදි වීමේ ඉඩ කඩ වැඩි. ඉතින් මේ හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ ඉවසීමයි. එකපාරටම එයා හා කියන එකක් නැහැ. එයාගේ හිත රිදිලා තියෙන ප්‍රමාණය අනුව යාළු වෙන්න යන කාලය තීරණය වේවි. ඒ නිසා කලබල නොවි අවංකව උත්සාහ කරන්න. එහෙනම් ඔබට සුබ දවසක්.